සුබ දවසක් ඉතින් ඔයාලා අදත් එක තුලන්නේ AMB Tech Bro YouTube channel එකෙන් තවත් අලුත් වීඩියෝ එකක් එක. ඉතින් අද වීඩියෝ එකෙන් තියෙන ඔයාලා thumbnail එක දැක්ක වගේම AI වලින් thumbnail හදන්න කොහොමද කියලා. ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ වීඩියෝ description එකේ දාලා තියෙන link එකෙන් ගිහිල්ලා ඒකේ තියෙන file එක download කරගන්න. ඔයාලා ඒ download කරගත්ත file එක open කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා තියෙන යට hashtag වගේ තියෙනවා. ඒකෙන් උඩ තියෙන ඔය ඔක්කොම ටික copy කරගන්න ඕනේ මේ විදිහට. කොපි කරගත්තට පස්සේ ඔයාලා ChatGPT එකට යන්න. ඊට පස්සේ ChatGPT එකට මේක paste කරන්න. ඊට පස්සේ ඔයාලා ආයි අපි download කරගත්ත file එකට යන්න. දැන් ඔයාලා මෙතන hashtag වලින් යට තියෙන failure copy කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා ආයි ChatGPT එකට ඇවිල්ලා ඒ අපි copy කරගත්ත ඒක paste කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙතන how to make AI thumbnail කියන එක කපලා ඔයාලගේ වීඩියෝ එකට thumbnail එක දාන title එක මෙතන දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතනට උඩුකම දාගන්න. ඊට පස්සේ ඔයාලා මේකට තව මොකක් හරි පොඩි අර සබ්ටයිටල් එකක් ඇඩ් කරගන්න ඕන නම් එහෙම පල්ලෙහාට ඇවිල්ලා සබ්ටයිටල් කියලා ඔයාලා ටෝන් එක මේ විදිහට දෙන්න. මේ විදිහට ඉලක්ක ගහලා ඊට පස්සේ උඩුකම දාලා ඔයාලට ඕන සබ්ටයිටල් එක මෙතන දෙන්න. ඊට උඩුකම වහන්න. ඊට පස්සේ ඔයාලා මේක ඊට පස්සේ දෙන්න වෙන්නේ. ඊට පස්සේ අපිට ChatGPT එකෙන් prompt එකක් හදලා දෙනවා. ඒක copy කරගමු. ඔයාලා මෙන්න මේ විදිහට මුළු prompt එකම copy කරගන්න ඕනි. ඔයාලා prompt එක copy කරගෙන Google Chrome එකට යන්න ඕනේ. Chrome එකට ගිහිල්ලා Gemini කියලා search කරන්න. ඔයාලා app එක තියෙනවා app එකෙන් log වෙන්නත් පුළුවන්. Gemini කියලා search කරාම උඩම තියෙන link එකෙන් sign up වෙන්න. ඔයාලා Gemini එකට log වුණා මෙතන plus mark එකක් තියෙන ඒකට ටච් කරන්න. ඊට පස්සේ මෙතන agree දෙන්න. ඊට පස්සේ මෙතන upload file කියන එකට ටච් කරලා ඔයාලට කැමති ෆොටෝ එකක් දෙන්න මේකට. මම download කරගත්ත ෆොටෝ එකක් දෙන්න මෙතන. ඔයාලගේ ෆොටෝ එකක් මම මෙතනට දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉරිකල් දාලා තියෙන ඒකට ටච් කරලා create image කියන එකට ටික් එකක් දාගන්න. ඊට පස්සේ මෙතන ඊතලයක් තියෙනවා. ඒක උඩ ටච් කරලා මෙතන pro කියන එකට හරිය දාගන්න. ඊට පස්සේ මෙතන අපි අර copy කරගත්ත font එක paste කරගන්න ඕනේ. ඊට පස්සේ මේක send කරමු. ඊට පස්සේ ඉතින් අපිට මේ වගේ thumbnails එකක් අපිට හදලා දෙනවා.
අප මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් මෙතන යට තියෙන සේව් බටන් එක උඩ ටච් කරලා ටිකක් වෙලා හිටාම ඔටෝම ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි AI වලින් thumbnail හදන්නේ. මේ වීඩියෝ හොඳයි නම් අපි ලයික් එකක් දාන්න.